හරි මේකත් බලන්න මේ කරන්නේ ඕගොල්ලෝගේ පේපරේනේ මේක මේ ඕගොල්ලෝ විභාගෙට කරපු පේපරේ. එතකොට අපි බලමු පොඩ්ඩක් මැකින හොරයි. හැමදාම ඔය ප්‍රශ්න පොඩ්ඩක් එනවා. හරි. ඕගොල්ලෝගේ මේ ඕගොල්ලෝ shut up. Look at here. මෙතන උඩින්ම දීලා තියෙනවා. right. මේ කතා කරන්නේ බලන්න පුතේ. grade කියන්න 2 නේද? ඕගොල්ලෝ මොන පන්තියද? grade 2 මොකද්ද මේ කතා කරන්නේ? English. අපි කතා කරන්නේ මොකද්ද මේ? grade කෝ શબ્ද නවත්තන්න. grade 2 English paper එකේ නේද මේ කතා කරන්නේ? හරි. මේකේ උඩින්ම දාලා තියෙනවා answer all the question කියලා. තියෙනව නේද? මොකද්ද කියන්නකෝ? answer මේ answer all the question questions පුතේ ලස්සන කියන්න බං answer කියන්න all the question අපර කියන්න answer all the question කියලා තිබ්බොත් ඒකේ තේරුම තමයි සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියන එක. මොකද්ද උත්තරේ? ඒකේ තේරුම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ how to say in English? Everybody answer all the question. Everybody can answer all the question. Right. ඊළඟට මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙනවා එක මෙන්න මෙහෙම write the word the rest එකක් තියෙනවා birds in simple letters කියලා. බලන්න write the words in simple letters. තියෙනව නේද? කියන්න මේක හැමෝම everybody look at the board. What are you doing? Look at the board. මොකද? Write the words in simple letters. කියන්න පුතේ write the words Oh, hari. Oh, මොකද්ද වෙන්නේ කියන්නේ? ඔය මක්කයි කතා කරන්නේ. Look at the board. Don't do other works. Netom, look at the board. Okay, again. Write the words in simple letters. ඕගොල්ලෝ දන්නව නේද පුතේ? simple letters සහ capital letters කියලා වර්ග දෙකක් තියෙනවා. good. simple letters කියන්නේ මොනවද? no. චූටි. simple අකුරු. අයියා simple letters no. මං අහන්නේ capital letters කියන්නේ මොනවද? ඉස්සෙල්ලා කියන්නේ ලොකු. big. very good. big. ලොකු words. ලොකු අකුරු. small. ඊට පස්සේ simple letters කියන්නේ මොනවද? ලොකු අකුරුයි පොඩි අකුරුයි. ඔයගොල්ලෝ දන්නවනේ. capital letters 26 තියෙනවා. simple letters 26 තියෙනවා. සෑම capital අකුරකටම සංසිලෝ. look at the board. සෑම simple අකුරකටම capital අකුරකුත් තියෙනවා. සෑම capital අකුරකටම කියන simple අකුරකුත් තියෙනවා. right.
මම දැන් ඒක කියන්න යන්නේ. Okay. Grade 2 English, answer all question, write the words in simple letters. ඔන්න තියෙනවා. Look at the board. ඔයගොල්ලෝ මේ ලියවන්නේ ඔන්න එක තියෙනවා. මෙන්න මෙහෙම D O L L. ඔන්නම තියෙනවා නේද? Right. මේකට අදාළව simple letter එක එන්නේ D O L L. මේ ලොකු අකුරු හතර මේ පොඩි අකුරු හතර. ඔව් මේ capital letters මේ මොනවද කියන්න? simple letters. හරි. දෙවෙනි වචනේ second word star තියෙනවා. මොකද්ද තියෙන්නේ? star. star කියන්නේ මොනවද පුතේ? තරුව. කියන්නේ star කියන්නේ මොකද්ද? තරුව. capital simple ලියනවා S T A R. මේ හතරෙම පොඩි ටික නේද මේ? බලන් ඉන්න. third one pen තියෙනවා pen P E N. මේ මොකද්ද? pen pen. මේක simple ටික තියෙනවා P E N pen pen. හරි නේද? ඊළඟට හතර fourth rose තියෙනවා rose. rose මේක simple එක R O S E. ඊට පස්සේ fifth පහ තියෙනවා rat. rat නම් දන්නවනේ. rat කියන්නේ මොකද්ද? මීයා. rat කියන්නේ මොකද්ද? මීයා. එතකොට මේ R A T rat. මෙන්න 6 තියෙනවා F L Y. මෙන්න simple F L Y. බලන්න බෝඩ් එක ලස්සනට එකපාරක්. එතකොට ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලොන්ගේ වචන ටික දීලා තියෙන්නේ කැපිටල් වලින් කියලා. මොන වගේද දීලා තියෙන්නේ? කැපිටල්. කැපිටල් කියන්නේ මොන අකුරුද? ලොකු අකුරු. ලොකු අකුරු. මේ ටික තමයි ඕගොල්ලන්ට දීලා තියෙන්නේ. මොනවද දීලා තියෙන්නේ? doll. දන්නව නේද? ඊට පස්සේ star. මොකද? star. pen. rose. rat. fly. එතකොට doll කියන්නේ බෝනික්කා. දන්නවනේ? ඊට පස්සේ මෙතන star කියන්නේ තරුව. pen කියන්නේ very good. rose කියන්නේ rose flower. එතකොට rose. ඊට පස්සේ rat කියන්නේ මීයා. fly කියන්නේ try and try you. නෑ මෙයන් try and try one day you can fly කියලා අහලා තියෙනවද? ඔය කියන්නේ පුංචි කුරුල්ලෝ පියාඹන්න try කරනවා වැටෙනවා ආයි try කරනවා ආයි වැටෙනවා අවුලක් නෑ it's okay. හැබැයි one day කවදා හරි he can fly. ඔහුට fly කරන්න පුළුවන්. එයාට පියාඹන්න පුළුවන් වෙනවා නේද? fly කියන්නේ මොකක්ද එතකොට? පියාඹනවා. doll, star, pen, rose, rat, fly. එතකොට මෙතන කියන්නේ මේන් බලන්න. write the words in simple කියලා. කොහොමම කියන්න? simple. everybody? simple. මේ වචන ඔක්කොම මේ ටික ඔක්කොම සිම්පල් එකෙන් ලියන්න කියලා තියෙනවා. මම ඔන්න ලිව්වා. මෙයාට අදාළව මේගොල්ලොන්ට අදාළව සිම්පල් අකුරු. අපි ඉගෙනගෙන තියෙනව නේද? මෙතන තියෙනවා මාක්ස් 18ක්. මේ 18ම හරිම ලේසි ඕගොල්ලොන්ට ගන්න. මං කියපු එක තේරුණාද? right. එහෙනම් තනි රූල් පොත අරගෙන ඉක්මනට ලියාගන්න. grade 2 English කියලා දැම්ම මේ ටික ඔක්කොම ලියාගෙන යන්න මෙතනට ටික. ඔව් තනි රූල් පොත. දැන් මගෙන් අහන්න එපා ඉක්මන් කරන්න. නෑ පුළුවන් තරම් ලියන්න. බැරි වුණොත් එයාට දෙන්න.